දැනුම මෙන්ම YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන රචනා මාතෘකාව තමයි වැලිවිට ශ්‍රී සරණංකර නාහිමි. සරණංකර හිමියන් උපත ලැබුවේ දෙවන විමල ධර්ම සූරිය රජුගේ කාලයේය. සරණංකර හිමියන් උපත ලැබුවේ තුම්පනේ නම් ප්‍රදේශයේය. මුන්වහන්සේගේ ගිහිකර නාමය කුලතුංගය. මොහු ඉගෙනුම ලැබුවේ එරමුදුලිය ඇත්තේ උපාසක නම් ගුරුතුමාගෙනි. මොහු මෙම ගුරුතුමාගෙන් සකස් කඩ නවරත්නය නම් පොත මගුල් ලකුණ ආදී පොද්ද පුස්කල පොත්වල ලිවීමට දුගත්තේය. කුලතුංග මහතා මෙම එරමුදුලියද්දේ උපාසක මහතාගෙන් සමුගෙන සූරියගොඩ රාජකුරු හිමියන් වෙත ගොස් දෙමව්පියන්ගේ ආශිර්වාදයට ඇතිව වැලිවිට සරණංකර නමින් පැවිදි වූයේය. වැලිවිට සරණංකර නාහිමියන් සූරියගොඩ හිමියන් යටතේ සිය දැනුම දියුණු කරගත්තේය. එපමණක් නොව මෙතුමන් පල්කුමුරේ අත්තදස්සේ හිමියන් ඇසුරෙහි සිට බාලාවතාරය සම්පූර්ණයෙන් උගත්තේය. වැලිවිට සරණංකර නාහිමියන් මෙතුමාගේ ඉගෙනීමට දැක් වූ උනන්දුව ඉතා විශාලය. උන්වහන්සේ සැතපෙන විට හිසට පොල් කටුවක් තබා සැතපීම සරණංකර හිමියන්ගේ ඉගෙනීමට දැක් වූ උනන්දුව පිළිබඳ මහත් උදාහරණයකි. මෙසේ හිසට පොල් කට්ටක් තබා සැතපීමේදී හිසට දැනෙන වේදනාව නිසා එක දිගට සැතපීමට නොහැකි වීම නිසා අවදි වූ සෑම වෙලාවකදීම සරණංකර හිමි පාඩම් කර ඇත. වැලිවිට සරණංකර හිමියන් පිණ්ඩපාතික භික්ෂු පරපුරක් ඇති කිරීමට පෙරමුණ ගත්තේය. උන්වහන්සේ භාවිත කර සාමණේරුන් අයත් කණ්ඩායම් වැලිවිට සමාගම නමින්ද සිල්වත් තැන් යන නමින්ද හඳුන්වන ලදී. එපමණක් නොව මෙතුමන් විසින් පරිහානියට පත්ව තිබූ අධ්‍යාපනය නගා සිටුවීමටද කටයුතු කළේය. මෙම වැලිවිට සරණංකර හිමියන් සිදු කළ විවිධ කාර්යයන් නිසා මෙතුමා බෞද්ධ ජනයාගේ ප්‍රසාදයටද පත් ඇත. මහනුවර පිහිටි දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර පවත්වන ලද්දේ දෙවියන් සඳහා වූ දේවාල පෙරහැරක් වශයෙනි. එහිදී දළදා වහන්සේට පූජෝපහාරයක් නොපැවැත්වුණි. දළදා කරඬුවට පූජෝපහාරයක් වශයෙන් දළදා වහන්සේ රැගත් පෙරහැරක් මාලිගාව ඉදිරියේ ගමන් කළ යුතු බව යෝජනා කර ක්‍රියාත්මක කරන ලද්දේ සරණංකර හිමි විසිනි. සරණංකර හිමියන් විසින් රචිත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් ඇත. මුනිගුණ අලංකාරය, සරාර්ථ සංග්‍රහය, බේසජ්ජ මජ්ජුසා සත්‍යය, මහා බෝධි වංශ සත්‍යය මෙතුමන් විසින් රචිත ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයකි. උන්වහන්සේගේ ශාස්ත්‍රීය ප්‍රබෝධය නිසා සුපේශල සංඝ පරපුරක් මෙරටට බිහි වුණි. අපි මෙම වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ට ගරු කරමු. ස්තුතියි.